අයිබෝවන් APB සෝන් එකත් එක්ක සම්බන්ධ වන ඔබට සුබ දවසක්. වීඩියෝ අවසන් වනතුරු අප සමග රැඳී සිටින්න. ඔබගේ ජීවිතයට වටින යමක් එකතු කර ගැනීම වෙනුවෙන් සහෝදරයෝ වගේ හිටපු අමරිකාවයි ඉරානයයි එක පාරටම නිලක්කාරයෝ වුණු ලෝකයටම වසන් කළ අමරිකාවේ කුහකකම සහ ඉරානයේ ඇත්තම කතාව. අද බටහිර මාධ්‍ය ලෝකයට පෙන්වන්නේ ඉරානය කියන්නේ ත්‍රස්තවාදයට සපයන න්‍යෂ්ටික අවිහදලා මුළු ලෝකයේම තුන්වැනි ලෝක යුද්ධයකට සම්බන්ධ කරන නපුරු රටක් කියලයි. අද ඉරානයේ විනාශ හදන අමරිකාව තමයි මීට කලින් ඉරානයේ හොඳම යාළුවා වුණේ. පුදුමයි නේද? අද ඉරානයට ත්‍රස්තවාදී රටක් කියන අමරිකාවම තමයි ඉරානයට න්‍යෂ්ටික තාක්ෂණය පවා එදා කළේ. මේ නයනිසේ පිටිපස්සේ තියෙන කුරිරු බූ දේශපාලනික කතාව අනිවාර්යෙන්ම කියවන්න. 1950 එහි තිබූ ස්වර්ණමය මිත්‍රත්වය දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝක බලවතුන් තේරුම් ගත්තා. තෙල් කියන්නේ බලය වගේම න්‍යෂ්ටික අවි කියන්නේ සදාකාලික ආරක්ෂාව කියලා. අමරිකාවට න්‍යෂ්ටික බලය තිබුණත් ඔවුන්ගේ කර්මාන්ත දුවන්න තෙල් නැහැ. මේකට හොඳම උත්තරේ වුණේ ලෝකේ තුන්වෙනියට ලොකුම තෙල් සංචිතය තියෙන ඉරානය. ඉරානයේ ෂා රජු අමරිකාවට ලාභෙට තෙල් දුන්නා. අමරිකාව ඒ වෙනුවට මුදල් ආයුධ සහ න්‍යෂ්ටික තාක්ෂණය ඉරානයට දුන්නා. මේ කාලේ ඉරානය සම්පූර්ණයෙන්ම බටහිරකරණය වෙලා. මායාව සහ ෂා රජුගේ පාලනය. 60 ගණන් වල ටෙහෙරාන් නුවර හරියට අමරිකානු නගරයක් වගේ ලස්සනට තිබුණා. නමුත් මේක මායාවක්. රටේ ධනවත් ප්‍රභූ පන්තිය සුවපහසු සාද පවත්වන අතරතුර සාමාන්‍ය ජනතාවගෙන් අඩකට විදුලිය පවා නැහැ. මිනිස්සු බඩගින්නේ හිටියේ. ඉරානයේ තෙල් ආදායමෙන් 80%ක් අමරිකානු සහ බ්‍රිතාන්‍ය සමාගම්වලට ගියේ. රට බංකොලොත් කළ ඩොලර් මිලියන 100 පාටිය. රටේ මිනිස්සු කන්න නැතුව ඉද්දී 1971 දී ෂා රජු පර්සියානු අධිරාජ්‍යයට වසර 2500ක් පිරීම සමරන්න ලෝක නායකයින් 62ක් ගෙන්වලා ලෝකෙ දැවැන්තම පාටයක් දැම්මා. කාන්තාරයේ මැද යුරෝපයෙන් ගස් ගෙනල්ලා හදපු මේ සාදයට ඩොලර් මිලියන 100ක් අද වටිනාකමින් රුපියල් කෝටි 24000ක් විතර වියදම් කළා. ෂා රජුගේ අවසානයේ සහ 1979 ඉස්ලාමීය විප්ලවය. මේ අසාධාරණය දරාගන්න බැරි තැන 1979 දී ඉරාන ජනතාව එකතු වෙලා අමරිකාවේ රෝකඩයක් වූ ෂා රජුව බලෙන් පහ කරලා රටින්ම පන්නලා දැම්මා. බලයට ආපු අයතුල්ලා කුමේනි ගත්තු තීරණ 3ක් නිසා අමරිකාවට හොඳටම රිදුණා. ශරියා නීතිය මත පදනම් වූ ඉස්ලාමීය ජනරජයක් බිහි කිරීම. අමරිකානු තානාපති කාර්යාලයට පහර දී අමරිකානුවන් දින 444ක් ප්‍රාණාපේ තබා ගැනීම. අමරිකානු බ්‍රිතාන්‍ය තෙල් සමාගම රටින් පන්නා දමා තෙල්වල අයිතිය ඉරානයට පමණක් බව ප්‍රකාශ කිරීම. විනාශකාරී ඉරාන ඉරාක යුද්ධය සහ අමරිකානු කුහකකම. මේකට පලිගන්න අමරිකාව කළේ ඉරාකේ නායක සදාම් හුසේන්ට සල්ලි සහ ආයුධ දීලා ඉරානයට පහර දෙන්න උසුගැන්වූ එක. වසර 8ක් පුරා ඇදී ගිය මේ යුද්ධයෙන් ලක්ෂ 5කට වඩා මැරුණා. නමුත් පසු කාලෙක සදාම් හුසේන්ව අමරිකාව විසින් විනාශ කරලා එල්ලා මරා දමනු ලැබුවා. අමරිකාවට විරුද්ධ වෙන නායකයෙක් ඔවුන් දඩයම් කරන බව ඉරානයට හොඳටම තේරුණා. න්‍යෂ්ටික සහ ඉරානයේ හිරවීම. මේ දැවැන්ත මරණ තර්ජන තමන් වටා නිසා ඉරානය 1984 දී නැවතත් න්‍යෂ්ටික සැලැස්මක් හදන්න පටන් ගත්තා. නමුත් ඊශ්‍රායලය සහ අමරිකාව වරින් වර විනාශ කළා. අමරිකාව ඉරාකය, ඇෆ්ගනිස්තානය සහ පර්සියානු ගල්ෆ් කලාපයේ සිය යුද බලය රඳවලා ඉරානය හතර අතින් වට කරගත්තා. ට්‍රම්ප්ගේ වැඩෙන් ඔක්කොම කන පිට පෙරලේ. මේ හැමදේම මැද වුණත් අමරිකාව සම්බාධක ඉවත් කරනවා නම් තමන්ගේ න්‍යෂ්ටික වැඩසටහන නවත්වන්න ඉරානයේ 2015 දී ලබා ගත්තා. යුරේනියම් බලගැන්වීමත් නැවැත්තුවා. නමුත් 2018 දී බලයට ආපු ඩොනල්ඩ් ට්‍රම්ප් මේ කිවිසුම සම්පූර්ණයෙන් කඩලා දාලා ආයිමත් ඉරානයට දරුණු සම්බාධක දැම්මා. අමරිකාවේ මේ වැඩෙන් කේන්ති ගිය ඉරානය කෙසේ හෝ තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් න්‍යෂ්ටික අවියක් නිපදවීමට තීරණය කළා. අද තියෙන මේ යුදමය වාතාවරණයේ ඇත්තම මුලයි. බටහිර ලෝකය ඉරානය නපුරු ත්‍රස්තවාදියෙකු ලෙස දැක්කා. ඉරානයේ දකින්නේ නිර්මාණයේ පාවාදීම් වලින් තම රට බේරගන්න හදන නොබිදෙන පලිහක් විදිහටයි. මේ කතාවෙන් ඔප්පු වෙන ලොකුම ඇත්ත තමයි ලෝක දේශපාලනයේ ඇතුලේ සදාකාලික මිතුරන් හෝ සදාකාලික සතුරන් නැහැ. තියෙන්නේ සදාකාලික අවශ්‍යතා පමණයි. හොඳින් අවධාරණය කරගන්න. අපි යුද්ධයට සම්බන්ධ කිසිම රටක් සාධාරණයි හෝ වැරදි කියලාවත් කිසිම රටක පැත්තක් ගැනීම නොවේ මේ කලේ. සිදුවීම් ටික පිළිවෙලින් පෙළ ගැස්වීම පමණයි අප කලේ. අපි හැමදාම ප්‍රාර්ථනා කරන්නේ ලෝක සාමය පමණයි. වසර ගණනක් කුරුළු ත්‍රස්තවාදයෙන් බැටකාපු රටක් විදිහට ස්ථිරවම අපි යුද්ධයට එකඟ නැහැ. අවිගත්තේ කුමක් හේතුවද අදාළ නැහැ. අවිගත්තෝ අවියෙන්ම නැසෙනවා කියන දේ අපි විශ්වාස කරන්නේ හැමදාම. ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්නත් වෙනත් කෙනෙක් වෙනුවෙන් වීඩියෝව ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝවෙන් හමු වෙනතුරු සතුටින් සහ පරිස්සමින් ඉන්න. ජය වේවා.